මම කිසිම වරදක් එයාට කෙරුවේ නෑ. ඒත් එයා මම ගැන හැමතිස්සෙම සැකෙන්මයි බැලුවේ. බැරිම තැන මම එයාගෙන් අයින් වුණා. දුෂේනි මුල් වරට සචින්ගෙන් ඉවත් වී ගිය හේතුව රටටම කියයි. ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ සහ රංගන ශිල්පිනී දුෂේනි මියුරංගගේ ආදර කතාව පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරා දැක ගන්න ලැබුණා. පසුව ඔවුන් දෙදෙනා ලිවින් ටුගෙදර් ලෙස වෙනම නිවසක පදිංචි වී සිටියා. පසුව දුෂේනි පිළිබඳව සචින් සීමාවෙන් ඔබ්බට ගොස් නිරන්තරයෙන් සොයා බැලීම් සැකකිරීම් සහ රූගත කරන ස්ථානවලට පවා යමින් බලපෑම් කිරීම් වැනි හේතුන් නිසා දුෂේනිට ලැබීමට තිබූ බොහෝ ටෙලිනාට්‍ය පවා ඇයට අහිමි වී ගියා. නමුත් දුෂේනි ඒ සියල්ලම ඉවසා සිටමින් පවසා තිබුණේ මෙහි පිට තමන්ට අවංකම ආදරය කරන එකම තැනැත්තා සචින් බවයි. කෙසේ නමුත් මේ වන විට ඔවුන් දෙදෙනා ඇති වූ අභ්‍යන්තර ඝට්ටන හේතුවෙන් වෙන් වී සිටිනවා. ඒ පිළිබඳව දුෂේනි මාධ්‍යට පවසන්නේ මෙවන් කතාවක්. ආදරය කියන දේ විශ්වාසය මත පදනම් වුණු දෙයක්. ආදරය වෙනුවෙන් මම නොකරපු දෙයක් නෑ. හැමදේම එයා වෙනුවෙන් කරේ. ඒත් සැකය, බොරු චෝදනා හැම දෙයකම සීමාව ඉක්මවල ගියා. ඒකට නෙවෙයි ආදරය කියන්නේ. තේරුම් ගන්න බැරි ටොක්සික් ආදරයකට කවදාවත් පැවැත්මක් නෑ. මම දැන් තනියම ඉන්නවා. අපි තරහ වෙලා නෙවෙයි කතා කරලා හොඳින් වෙන්න ඕනේ. ඒ නිසා මට හිතට දුකක් නෑ. නොගැලපෙන පැඳීම් වලින් හිත රිදව ගන්නවට වඩා වෙන් වෙලා ඉන්න එක දෙන්නටම සැනසීමක් යනුවෙන් ඇය පවසනවා.